ජොබ් වලට යන අය, ඉන්ටර්වියු වලට යන අය. ලස්සන අඳින්න කැමති ඔයාට මොඩල් කෙනෙක් වගේ අඳින්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ කාට Hello everyone, welcome back to Raw Style. Welcome back again. මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් ඉන්න ඇති කියලා. ඔන්න අද මම අරගෙන ආවා ඔයාලට කලින් අරගෙන ඉන්න පොරොන්දු වෙන වීඩියෝ එකක්. මම ඔයාලගෙන් ඇහුවා හීල් එකක් වෙයා කරලා ඇවිදින්නේ කොහොමද කියලා ඉගෙන ගන්න කැමතිද කියලා. මේකට ගොඩක් රිප්ලයිස් ඇවිල්ලා තිබුණා. ඉතින් මම වීඩියෝ කලින් තමයි ගේන්නේ. කලින් කියන්නේ මම වීඩියෝ කරා ළමයි. හැබැයි YouTube එකට අප්ලෝඩ් කරනකොට ඒකේ error එකක් ඇවිල්ලා මට ඒක අප්ලෝඩ් කරන්න බැරි වුණා. මම දවස් ගණන් try කරා. ඉතින් unfortunately I had to delete it. So ඒ නිසා ඉතින් මම ආයෙත් ඒ වීඩියෝ එක කරන්න තමයි අද හදන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතාවක් නැහැ වීඩියෝ එකට යන්න. වීඩියෝ එක පටන් ගන්න කලින් මුලින්ම මම අහන්න කැමති ප්‍රශ්න දෙකක් ඔයාලගෙන්. ඇයි අපි හීල් එකක් වෙයා කරන්න ඕනේ? ඒක තමයි අහන පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට දෙවෙනි එක තමයි හීල් එකක් වෙයා කරාම මොනවද අපිට ලැබෙන්නේ? Think about it. හරි. ඇයි අපි හීල් එකක් වෙයා කරන්න ඕනේ? හීල් එකක් වෙයා කරන්නේ ගොඩක්ම ස්පෙෂල් ඔකේෂන් වලට. ඒ කියන්නේ විශේෂ අවස්ථාවලට තමයි අපි හීල් එකක් වෙයා කරන්නේ. වෙඩින්ග්ස් වලට, පාටි වලට, ඊළඟට ජොබ් ඉන්ටර්වියුස් වලට. ඒ කියන්නේ තැනට ගැලපෙන විදිහට අපි යන්න ඉන්න ලොකේෂන් එකට, යන ලොකේෂන් එකට මැච් වෙන විදිහට, ඒ වගේම තමයි අපේ අවුට්ෆිට් එකටත් මැච් කරලා තමයි අපි හීල් එකක් වෙයා කරන්නේ. හරි. ඔන්න අපි යමු දැන් ඊළඟ ප්‍රශ්නෙට. හීල් එකක් වෙයා කරාම මොනවද අපිට ලැබෙන්නේ? මොනවද අතරම අපිට හීල් එකක් වෙයා කරාම ලැබෙන්නේ? හීල් එකක් වෙයා කරන එකෙන් අපිට අපේ පෞරුෂත්වය ගොඩනංව ගන්න ලේසි වෙනවා. ඒ වගේම තමයි ඔයාට දැනෙනවා නම් ඔයා ඇඳගෙන ඉන්න අවුට්ෆිට් එකේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලා. ඔයාට ඔයා ඇඳගෙන ඉන්න අවුට්ෆිට් එක කෙනෙක් දකිනකොට ඒක නිකන් අන්කම්ෆර්ටබල් වගේ දැනෙනවා නම්, අනේ මේක මෙතනට හොඳ වැඩිද කියලා හිතෙනවා නම්, ඊළඟට මේක මට ලස්සනයිද කියලා හිතෙනවා නම්, මම මේ ඇඳගෙන යන ඇඳුම මගේ ක්ලාසි ලුක් එකක් පේනවද නැත්නම් වෙන මොකක් හරි වයිබ් එකක්ද? ඒ වගේ අපිට සමහර අවස්ථාවලදී ඒ අවස්ථාවට ගැලපෙන්න අපි අඳින්න ගියාට පස්සේ අපිට මේ වගේ දේවල් හිතෙනවා. මට පර්සනලි මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවට ඔයාට පුළුවන් නම් ඔයාගේ අවුට්ෆිට් එකට මැච් වෙන විදිහට හීල් එකක් තෝරගෙන වෙයා කරන්න. මේක ලොකු හීල් එකක් වෙන්න ඕනේ. අඟල් 4 5 6 ඒ වගේ හීල්ස් වෙයා කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාට පුළුවන් අවුට්ෆිට් එකට මැච් වෙන විදිහට හීල්ස් තෝරගෙන ඉවර වෙලා ඒක ගානට කලර්ස් වලට මැච් වෙන විදිහට අඳින්න. ඉතින් මේ වගේ අඳිනකොට අපිට අපි ගැන ආත්ම අභිමානයක්, self respect එකක්, ඊළඟට පෞරුෂත්වය වැඩි වෙනවා. මේ වගේ පුංචි දේවල් වැඩි වෙලා අපිට අපේ ඇඳුම, ඒ යන තැන, එහෙම යනකොට අපිට එනවා අමුතු අභිමානයක්, ආඩම්බරයක්. ඉතින් හීල් එකේ මේ self respect එකක් ගන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඔයාලට හීල් එකක් ඔයාගේ අවුට්ෆිට් එකට මැච් කරලා වෙයා කරන්න පුළුවන් නම් ඒක ඔයාගේ පර්සනැලිටි එක බිල්ඩ් වෙන්න, ග්‍රෝ වෙන්න ටිප් එකක්. ඒ වගේම ලොකු වාසියක් වෙනවා. මේ තියෙන මම අද ඔයාලට වෙයා කරලා පෙන්නන හීල් එක. මේක 3 ඉන්ච් එකක්. මගේ ෆේවරිට්ම හීල් එක. පොඩ්ඩක් කිල්ට් වෙලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නනා වගේ හීල් එක දාගෙන ඇවිදිනකොට ඔයාගේ ෂූ එකේ හීල් පාර්ට් එක තමයි මුලින්ම පොළවට තියන්න ඕනේ. ඒ පාර්ට් එක තියලා තමයි ඇවිදින්න ඕනේ. මේකෙදී වගේම ඔයාගේ කකුල ඍජුව තියෙන්න ඕනේ. නී එකෙන් බෙන්ඩ් කරන්න එපා. කොයිම වෙලාවකවත් නී එකෙන් බෙන්ඩ් නොකර කකුල කෙලින් තියලා ඇවිදින්න.
මොකද ඒක ඔයාලට පේනකොටත් පිටට පේනකොටත් එක කැතයි. ඒ වගේම තමයි ඔයාට ඉන්ජර්ඩ් එහෙම වෙන්න පුළුවන්. කොන්දට එහෙම අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා කකුල කෙලින් තියලා ඇවිදින්න. මෙහෙම ඇවිදිනකොට ඔයාලට නුහුරු බවක් දැනෙන්න පුළුවන් මුලදී. මොකද මේක පුරුදු වෙන්න ඕන නිසා. හැබැයි ඒක පුරුදු වුණාට පස්සේ ඔයාලට ඒක හැම නුහුරු වෙන එකක් නෑ. ඉබේම ඔයාලට ඇවිදිනකොට මේ ටෙක්නික් එකේ විදිහට ඇවිදින්න පුළුවන්. ඒ වගේම තමයි කොන්ද කෙලින් තියාගෙන උරහිස් කෙලින් තියාගෙන ඍජුව ඇවිදින්න. මම මේ ඔයාලට පෙන්නන විදිහට ඇවිදින්න. මේක මුලින් ඉතින් අර මං කිව්වා වගේ නුහුරු වගේ ඔයාලට දැනේවි. I see the fire in your eyes. Don't let it fade. It's time to rise. The world is ours. No. හරි. හීල් සම්බන්ධ පාඩමේ මම දැන් ඔයගොල්ලන්ට කියන්නේ අන්තිම පාර්ට් එක. අන්තිම කොටස විදිහට මට ඔයාලට කියන්න තියෙන්නේ ඇවිදිනකොට උරහිස් හකුලගෙන ඇවිදින්න එපා. උරහිස් හොඳට පස්සට දාලා කොන්ද කෙලින් තියාගෙන ඇවිදින්න. ඒ වගේම තමයි ඔයාගෙන ආඩම්බරයෙන් වටපිට බලන්න. කෙලින් බලාගෙන ඇවිදින්න. බිම බලාගෙන ඇවිදින්නේ නැහැ. අපි හීල්ස් වෙයා කරලා ඔයා පෞරුෂත්වයෙන් ආත්ම අභිමානයකින් ඊළඟට ඔයාගෙන ආඩම්බරයෙන් ඇවිදිනා කියලා පේනවා. කෙලින් බලාගෙන හොඳට වටපිට බලලා කම්ෆර්ටබල් විදියට ඔයා ඇවිදිනකොට තමයි. This is day-to-day walk. In your eyes. Don't let it fade. It's time to rise. The world is ours. No need to hide. Let's take the leap and feel alive. This is what We're chasing stars. We're breaking. එහෙනම් ඉතින් ළමයි මම හිතනවා මේ මම කියන ටිප්ස් ටික ඔයාලට හීල් එකක් වෙයා කරගෙන ඇවිදිනකොට ගොඩක් යූස්ෆුල් වෙයි කියලා. ඒ වගේම වෙයා කරගෙන හීල් එකක් වෙයා කරන්න කැමති ගෑනු ළමෙක් නම් ඔයාත් මේ ටිප්ස් ටික අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයාලට කම්ෆර්ටබල් විදියට ඒ වගේම බය නැතුව ඇවිදින්න ඔයාලගේ appearance එක ලස්සනට neat එකට හදාගන්නත් මේ ටික ඔයාලට try කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි next video එකකින් හමු වෙමු. අමතක නොකර ඉතින් මාව subscribe කරන්න, like කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ඔයාලා යාළුවෝ අතර share කරන්න. ඔයාලගේ අදහස් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. Thank you for watching. එහෙනම් අපි next video එකකින් හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. මම රොස්ටර්